හෙලෝ සාදරයෙන් පිළිගන්න මගේ අලුත් වීඩියෝ එකට සතියකින් සති දෙකකින් පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න යන්නේ. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරනකොට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන ඕල් එකේ තියාගන්න මේ වගේ අත වීඩියෝ දෙකක් බලන්න. එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. Red beard, big belly, washed up and mad, hating on me while I'm getting the bag. I stack bread while you stacking dirty diapers, coming at your neck straight shots just like a sniper. බලමු අපිට ඇන්ටි එකේ පේනවා මම දීපිකා ලක්ෂ්මී කියලා තියෙනවා කැප්ෂන් එකේ. ඕපන් කියලා බෝඩ් එකක් තියෙනවා ඔලුවට ඔටොන්නකුත් දාගෙන ඉන්න බලමු මොකද්ද මේ ඇන්ටි කියන්නේ කියලා. මම ජීවත් වෙන්නේ මට උමනා විදියට. කාටවත් බයක් නැහැ ණයක් නැහැ. බයක් නැහැ ණයක් නැහැ. අපේ කැලලක් කන්නේ නැහැ මං හිතන්නේ යන්නේ. මාසේ පිස්තෝල් දෙකක් තියෙනවා. සම්ද කරන්න එපා විශාල මෙහෙයුමක ඉන්නේ ඇන්ටි. කරන්න එපා. කාටර එන්නක් ගන්න යන්නේ. පදම මේ දේවාලයක්ද? දේවාලයක් සීන් එකක් තියෙනවා. ඒ පාර මොකක්ද දන්නේ නැහැ. අපට ත්‍රිශූලයක් බං. දේවාලයක් වෙන්න පුළුවන්. ත්‍රිශූලෙත් තමයි. මොකද්ද වගේ? අයියෝ බලමු මොකද්ද කියලා අපි බලමු කමෙන්ට් වලට කියලා කමෙන්ට් බලමු. දේවලද්ද ඉස්පාගාද කුඩු පොට්ටිකක්ද පිස්සන් කොටුවක්ද මොන හත්තිලාවක්ද කියලා මන් දන්නේ වායි. මට හිතන්නේ මොකද්ද කියලා. What? බුදුබව කොහෙන්ද අපෝ මම හොයාගන්නේ. හෙල්ල විසිකිරීම සහ ඉලක්ක ඩුඩි තැබීමේ මීළඟ තරගට එක්වන්නේ සිරිපිනා අක්කා. ඕපන් කියලා බෝඩ් එකකුත් තියෙනවා මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මේක දේවාලයක්ද ඇතුලේ ස්පා එකක්ද? බලමු මේක තියෙනවා කියලා. මම දීපිකා ලක්ෂ්මී ගෙස් ඩීල් සහ රූම් ආරිනවා. රූම් සහ ක්ලබ් එක අයිතිකාරියක් බම්බේ. මේ මොකෙද්ද මේ? ආහා කියලා දිනා බලමු මොකෙද්ද. මේ අර සින්දු කියන පොර්ණ කුචි කුචි දාන්නේ. අය බලමු සින්දුවක් දන්නේ නැහැ බලමු. Oh my god, I know you guys miss me. I know. Mama da kichi kichi wage kiwa ice cream anin හැමෝටම kichi kichi wage මගෙන් සින්දුවක් නැතුව so උඹට කිචි කිචි වගේ සින්දු නැතුව. Okay, are you ready? So අද අපි මේ කියන්නේ යන්නේ කැදල්ල ඇතිබු කිරිලි වගේ. Let's go. 1 and a 2 and a 3 and a 4. කැදල්ල ඇතිබු කිරිලි වගේ there beyond 7. Girl, I lost it. Once more. කැදල්ල ඇතිබු කිරිලි වගේ there beyond 7. Vida amor sahane Mangal nakati pemere kuha hitma pitmena you got it girl. Igana sisana motang pasa denezamiya. Go.
ආදරේතරයි සේචෙන් පදනේ උගේ කට බලහන් කොනිකා රන්තිව කැල්ලේ බලමයි ඊගන සිතන මොහොතක් පාසා දෙහෙද විවියන ආදරේතරයි සේචෙන් පදනේ සෝක ආදරේ ආහතරත් වරා අපිට ආදරේ පායෙත් සින්දුත් ඕනේ ප්‍රියන්තක රාණියෝ පේනවා මේ දසකේ දැකපු ලස්සනම ආදර කතාව කියලා දෙනවා එක්ස් වහන්න වදින්න එපා ඒ ආදරේට අපි බලමු ඒක මොකද්ද කියලා ඔයාට මගේ ආදරේ දැනෙන්නේ නැහැ නේද? දැනෙන්නේ නැහැ කියලා දැන් මම කියන්නේ. මට රාණි දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට ලස්සනයි කියලා දාන්න දෙන්නෙත් නැහැ විදුසරණයි කියලා දාන්න දෙන්නෙත් නැහැ. එයා මට කියලා දෙන්නේ පිරිමින්ට ඕන එකක් දාන්න. ඥානුන්ට දාන්න එපා කියලා තමයි එයා මට කියලා දෙන්නේ. එන මොකටද මාත් එක්ක ඉන්නේ? මොකටද මාත් එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා හිතන්නේ? අහලතර. රිතනකල උපරදියට බවවද රිතලා තියෙනවා. දැන් අද ඉඳලා පටන් ගත්තා දාන්න. දැන් දානවා. මොකද මෙයා පිරිමින්ට දාලා තියෙනවා මෙයා ලස්සනයි වා ලස්සනයි අනමිය. ඉතින් එයාට මට දාන්න බෑ නම් එයාට දාන්න බෑනේ. ඒක වැරදි මම වැරදි නෑ. දාන්න බෑ. මේ මිනිහා ඇයි යන්නේමට අපහාස කරන්නේ මේ හැටියට ඌට ඉන්න ගෑනු රොත්ත එක බුදිය ගත්තත් මට දැන් කමන්නේ ඌට ඩුවිඩ් දාන්න බැන්න ඌ ගෙනල්ලා ගෑනු රොත්ත උගේ අස්සේ ගහගත්තත් තොইলක් තියනවා ඇත්තම තොইলක් තියනවා නේද රාන්ට තොইলක් තියනවා රාන්ට පිස්සුව දිනවන්න කියවනවලු ඒකෙන්ද තොইলක් තියනවා නටන්න මම විතන් කරලා හරි ඒ තොইল මන් නටවන දාඩ ගන්නයක් කරේ නටවන අයියෝ අපි යන් ඊළඟ වීඩියෝ එකට බලමු කැමරේ පාසක් කියලා දෙනවා බලමු ගුලියක් කාලා හිටපු යාළුවට දානේදී මාළු බෙදන්න කියලා දීලා හාමුදුරුවෝ මාළු එපා කිව්වම ඌ කාපහු බාලයා කිව්වම හාමුදුරුවෝ එක කැල්ලක් දාන්නකෝ එහෙනම් උඩ කැපාසක තරහයි ආපක්ද බාලයා නේ යුද්ධ මරණ ජාත්‍යන්තර හමුවේ වාර්තා කරන ආකාරය අමතක වෙලා කෙට්ට පණේනවා. අයි බලමු ගන්න කියලා. Gigi banget itu. Bahawe, ammata amaruwe. Ammata Hugak amarude. Ammata hugak amarude. Ada gatal ay balum. Bahawe, ammata amaruwe. Ammata hugak amarude. Aru dua sama hukum. Aduh yang ya. බලමු රිප්ලයි වීඩියෝ එක තමයි අපිට පේන්නේ වදන් දෙනවා නේද බං ආදරය ගැන එකක් දීපන් කියලා දැන් බලමු තෝ මැනිකා ආදරය ගැන වදන් කිව්ව හැකි ඕන තරම් හරිද මේ වදන් දෙන අංගය ගැන ඉදුවා ජාලි කියන මට නිකන් ඇප්පයක් විතර යන්න එකයි කියන්නේ හරිද
මට කමන්නේ මචං ආදරේ ගන්න කියන්න ගොඩක් දේවල් දෙනවා ආදරේ කරන කොල්ල කෙල්ල ටික්ටොක් එකේ ඉන්න ටික්ටොක් එකෙන් මාම්බලා අර මං සල්ලෝ කියන්න ඔබ මා වෙන කෙනෙක් පදාගෙන ගියාට හුස්ම ගන්න නැතුව වදන ගහන්නේ ගන්න ටික්ටොක් එකේ ලින්ක් එක දිනා YouTube channel එක subscribe කරන්න ආදරේ ටිකක් හුස්ම ගනින්කෝ මං ඕක කියන්නේ ටිකක් හුස්ම ගැන කියහන උඹට සල්ලි හම්බෙන්නේ ආව වදනට හුස්ම ගනින් ටිකක් එන වදන් මොමුණ මේ කෝටියක් විතර ඉතින් අපිට කියා ගිහි වදන් ජාලේ හිටපු කවිතාන්ලාට මොනවාද ඔය අපිත් එක්ක වදන් කපිතාන්ගේ ඉන්න කොහෙද වදන් ගාලා වදන් නමර වදන් ගාලා නිදල් කරන්න පුළුවන් ඕන්න කැමති කට්ටිය ඉන්න නම් ප්‍රෝපත් තියනවා නම් මේගොල්ලවත් ගන්න ෆයිටින් ජාලෙට අනිවාර්යෙන් ෆයිටින් ජාලෙන් දාලා සෑහෙන කාලයක් වෙනවා මට බෑස්සර කමන්නේ ආයි ජාලෙට එන්න කැමති කෙනෙක් ඉන්නවනම් සප්පයක් දෙන්න ජාලෙට ආයි එනවා අනිවාර්යෙන්ම ජාලේ කපිතාන්ලා කොර කරපු කට්ටිය තමයි අපි තවමර රැක් දෙන්නේ නිදන් කරලා අන්න එකයි නම් කොල්ල අපි ගියා ජාලි කපුතාන් කෙනෙක් නෙමෙයි බලන්න ජාලි කපුතාන් නේ ජාලි අයියලා යා බාවෙලා ඉඳන්නේ දරුණුයි හෙල්ලෙන්න පාමු කෙලි දෙදර යනවා කවුද දැක්කේ මුරුග සංවරු සාව වැස්සට මම නෙවෙයි දදුරු ඔය දෙදරාගයක් නෑ දැක්කද බොලා මම දෙදර යන හැටිය අය බලු ඔනෝලා දදුරු ඔය දෙදරාගයක් නෑ ආදරේ දෙදරෝ දෙරයන් එහෙම තමයි පලයන් හුත්න්න ආවෙන් සින්දු කියන මාම ඉන්නවා බලමු මාම නෙමෙයි සීයා බලමු ගම වේදා සින්දුවට තරින්නවා කියන්නේ මේ සීයා බලමු මයි ගමේ වෙදා මයි ගමේ වෙදා ඕනම ලෙඩකට දෙන්නේ එකම කසායා මයි ගමේ වෙදා මයි ගමේ වෙදා ඕනම ලෙඩකට දෙන්නේ එකම කසායා වෙද මාත්‍යෝ මට හැමදාම බෑගෙන යනකොට පොඩ්ඩක් එළියට ගිහින් එන්න හිතෙනවා බලවල වෙන්න එපා මංගව දින හැම හවසම ඒකට වෙලා බොන්න එකම කසායා ගමේ වෙදා වෙද මාතේ මවර යනකොට ළමිස්සු දැකම අනේ මම බැඳලා ගියා අයියෝ උඹලා ගම වේදා සින්දුනේ රැප් එක අහලා නැන්නේ ගම වේදා සින්දුනේ රැප් එක අහලා නැන්නේ එහෙනම් අහගෙන මේ සීයාගේ ගම වේදා රැප් එක පියා රාජපක්ෂ මේක දැක්කනකොට මොනවා හිතේද අය බලමු කමෙන්ට් වලට ගිහිල්ලා ඒකට තරලා නේද මාමි මේ පිස්සු හුත්තලා ගම් වතුරට ගහන් ගියේ නෑනේ අප්පා මේ මොනවද එහෙම කියන්න එපා මේ වගේ කන්ටරෙන් හැමෝටම බෑ මේ මවට විතරයි පුළුවන් මම ඕනේ මේ 100 මේ 100ට විතරයි ලස්සනට කන්ටරෙන්න පුළුවන් බලම් බොනවනම් මේ ගානටත් බොන්න ඕනේ බණ්ඩ යකෝ වර ඉඳන් හිටපු එකට එකපාරට චූන් වලින් ඉවලා අයියෝ කැරකෙනා බං
නිදාගෙන හිටපු කාණේ මම පාඩු නිදාගන්න දුන්නේ නැහැ. ඊට පස්සේ උන්ට කනක් කරලා ඉන්නත් නැහැ. දැන් hina වෙන්න බෑ. පස්සේ hina වෙන්නම් කියලා දෙන අබ්බලම්. කවුද ආවේ? මේ රාක්ෂයෙක්. මොකටද ආවේ? පාටක් සොයන්න. මොන පාටද? නිල් පාට. අයියෝ නිල් නෑනේ. අපේ ළමයාගේ ඇඳුම් වලට දාලාම ඉවරයිනේ. කතරම ගිහින් අඩලා කොහොම හරි තුවක්කුවක් කරන් ගෙදරට ආවා මම බලමු. ගැම්ම මට ගමනේත් යනවා බං. සරම ඇදලා ඌ කැරකිලා පොඩ්ඩක් බලන්න. සිරාටම මේ බලන්න සරම පිටපස්සේ යව මේක ඉස්සර මුදාර කොටි තඩි අඩෝ එහෙම කියන්නේ බබා මූ මේ සෙල්ලම් තුවක්කුව කරමු ආතල්ලයක් ගන්නේ දාර කොටි තඩි හම්මෝ කියලා දින හිනාවෙන් ඉමෝජි දෙකක් තියෙනයි බලමු අරුට බලන අරු පැටිලා අරුන් නැගිටලා ගහනවා ඔන්න ඔලඟ ආයි බලන්න මගේ ඉෂ්ටපුලා තියෙන තන බලපන් ඔය කටේ හැටි බලලා මූණේ හැටි අය බලමු එක්තරා පුතෙක් මෙන්න මෙහෙම කියනවා වරෙන් යකෝ පලයන් පයින් ගහගන්න වරෙන් කාලකන්නේ මීමැස්සා මැරලා ඵලයන් කියලා දෙන බලමු. කාලකන්නේ මීමැස්සා මැරිලා ඵලයන්. විතර අපදර මිති මගේ. වලට චූ යන්න විදිහ දින මීමැස්සා. කතා කරන්නේ කමන් කිව්වා. මේ කියලා ගියේ නේද? ඒක මීමැස්සන්න ඌ මේ අඬනවට බයිනවත් එක්ක වටින්නේ. මේ ශාසනයට නිගා කරනවා නෙමෙයිද කියලා තියෙනවා බලමු. ආන්න නීතිය මහානගරයේ මණ්ඩලය කාට කොටද? වාට අම්මට සම්මා තක්ලයි වාට බය වෙන්නේ මම නීතියෙන් තමයි මවත් කරන්නේ. නීතියෙන් එන්නේ. ඔය මම දීලා තියෙන වාට මේ පාරක් එක දීලා තියෙනවා. මේ අපි මන්න ගන්න ඕන. මේ සංඝයා වහන්සේලා මන්න ගන්න. ඒ කියන්නේ මේක බල කියන්නේ කාටද? ඒකනේ හාමුදුරුවනේ.
වටිනේ. එහෙම කතා කරන්න බෑනේ. අපි නේ යන්න ඕන මන්. මේ සංඝයාමස මේ මන් අරන් එනවා මේ ගියන්නකොට. ඒකනේ සංඝයා වහන්සේලා මෙහෙම ගියන්න කොටන මන්න අරන් එනවද? හාමුදුරුවෝත් ඕන නැති දේවල් නේ කරන්නේ. අනුන්ගේ ඉඩම් අයිති කරගන්න ගිහිල්ලා. බලමු ආච්චි කෙනෙක් ඉන්නවා. බලමු මේ ආච්චි මොනවද කියන්නේ කියලා. මදු පුතා මට ඔයා ලයික් කරනවට ලයික් බලනවට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. ලයික් බලනවට සෑම එක්කෙනාම මට ලයික් කරනවට ලයික් බලනවට ලයික් වලට ලයික් කරනවට what ඒක නිසා Like වලට ගොඩාක් like. ස්තුතියි පුතේ. ඔයාලට පිං කරන කියන රැකී රැස්සා දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ අසරණ ආච්චිට. ඒකනේ කවුද මේ අසරණ ආච්චියට මේ TikTok හදලා දෙන්නේ? බලපන් TikTok එක හාරවනි බං ඇවිල්ලාම. නිසා බුදු සරණයි දේව පීඨයි. ආච්චිට බුදු සරණයි දෙවි පිහිටයි. ඔයාලත් ආච්චිට ලයික් කරන ලයික් බලන්න ගිහිල්ලා ඔයාලට පින්. මේ පාර ඇන්ටි කෙනෙක් අපිට පේනවා. බලමු මේ ඇන්ටි මොනවද කියන්නේ කියලා. හායි සුප්පා. අතල් දෙන්න මේ අනිත් අයට අතල් දෙන්න කලින් සුප්පා කියන ওই ජරා කතා හරිද? අහන්න. මේ මල් බලන්න මේ මල් ටික වුණා සුප්පා. ඔයා මිනිස්සුන්ට කොච්චර අපරාධ කතා කීකද ඔය බනින්නේ? රටේ නායකින්ට පාව ඔයා බනිනෝ. ඒක හරිද? උද දෙන මේ මල් පර වෙන මාසේ ජීවිතයේ අනියත දකිමි පිළිරුවකින් නැවති මොහොතක් බුදු ගුණ පදයක් සිත නිවමි. මුන්ට තමා දබාන දීනත් රම්මල උගේ විද්දවන්නේ. බලන්නේ ඇන්ටි කොච්චර හොඳද කියලා. කවියකුත් කියලා සුප්පා යහමකට ගන්න හදන්නේ. සුප්පා හැදී අම්මා මේ ඇන්ටි කියන දේවත් අහලා ආය රටේ නායකයන්ට එහෙම කාටවත් බයින්න එපා. කුණුහරුප කියලාත් බයින්න එපා. පුද දෙන මේ මල්. okay බලමු ප්‍රියන්ත ඉන්නා මේකද මේ ආදරේ මිහිර කියන්නේ කියලා තියෙන ආයෙත් ඉතින් අර රාණිගේ ප්‍රියන්ත මොකක් ගේස්සක් තමයි ඉතින් ආයෙ බලමු මොනවද කියන්නේ කියලා මිනිහා. සුදු මන් නම් වල ගෝල් එකක් ගත්තා. කිව්වේ ආ ඒ ගෝල් එක නීඩිය. ආ දුව අමතිසම කියන්නේ සිග්නල් නෑ නමුත් ගෝල් එකේ. වල මිනිස්සු කීදෙනෙක් ඉන්නවද කියන්නකෝ. ඒකනේ. වල මිනිස්සු කීදෙනෙක් ඉන්නවද? ආ මේ වැඩේ හැමදාම කරන්න බෑනේ සුදු. හරි මං එලං ඔයා මේ මිනිස්සුට කියන මම ඔයා බ්ලොක් කරනවා. හරි මගේ ගෝල් වලට වර ගන්න දෙයක් ඕනේ නෑනේ. මං තියනවා සුදු. හරි ඔයා ඉන්න. ඔයා ගෝල් එකේම ඉන්නකෝ. හරි ඔයාට මාව ඕනේ නැතිඳනේ ඔයා ගෝල් එකේ ඉන්නේ. බලපන් ඒ මනුස්සයා මාරුවෙන් ඉන්නේ. මේක දරාගෙන බලපන් ඒ කතා කරන hina වෙලා කතා කරන විදිය. ඒ මනුස්සයාගේ දුක උඹලට තේරෙන්නේ උඹලා දැන් hina වෙන්න විතරයි බං. බලමු ඉතුරු බලමු. මං ගෝල් ගත්තට උස්සන්නේ නෑ. මං ගැන බලන්නේ නෑ. මං ගැන හොයන්නේ නෑ. ඒක වෙනස් වුණා සුදු. හරි මං තියනවා. ආයි මං ඔයා බ්ලොක් කරනවා. මම බ්ලොක් කරනවා. මතු මට දෙපයි ආදරේ මතු මට දෙපයි ආදරේ. ඉස්සර හොඳ මේවා ආමේ සමන්ත්‍රපද රාමදරට අර කියපු කවි අරමු. බලමු ආයාලා. මූණ
සමුද්‍රබද්‍ර හාමුදුරුවන්ට එතන වෙලලින් හිතෙන්නේ තිබා මුනින්දර යානනී බලමු තව ඇන්ටි කෙනෙක් පේන මූණවත් පේන්නේ කරෝලේ ඉන්නේ ඕයෝ යුබෙන් ඇහුවේ කියලා දෙනවා බලමු මොකද්ද කියලා ඇන්ටි අහන්නේ ආසනෙත් මාව දැලී දාගන්න පිට බලන්න එපානේ ඔයාගෙන් ඇහුවේ ආසනෙත් මාව දැලී දාගන්න චූටි පුතා බලමු චූටි පුතා මොනවද කියන්නේ කියලා. හයෙන් පස්සේ තා පොඩි තමයි. හැබැයි මේකිට වචන දැම්ම පෝලා ගන්න කියලා කුඩමාල් එන මෝරු එක උරගාන් ලක් වෙන අසන බලපමව උරගා බෙරුණ කවුරු බෙරුනේ පොඩ්ඩෙන් ඔයානේ නිකම් පළයකෝ යන්න සම්පූර්ණ සින්දුව අවසානට කැත වැඩ කරන්න එපා ඒ නංගිගේ සින්දුව කවුද හොරකම් කරේ කලවැල්ලා පාලමින් මොකක්ද කලවැල්ලා පාලමේ නගඩින් ඇතිමයි මේ කවුරු හරි එක්කෙනෙක් මේ එක්කෙනෙක්ට යවලා කියන ෂෙයා කරලා කොමාරි ඔක දිගෙන් දිගට ගිහිල්ලා Facebook එකකින් නම් දාලා තියෙනවා මොනවද මේ සින්දු කියලා මේව කියලා තියෙනවා කුණු හරපින් නම් දාලා තියෙනවා මොකද මං මොකුත් ෆොටෝ එකක් මොක හරි මම මුකුත් දාලා නැහැ මගේ වීඩියෝ පිටින්ම දාලා තියෙනවා එහෙම දාන්න තහනම් ඒක නිසා මම පොලිසියෙන්ව දංගලා තියෙන්නේ පොලිසියෙන් අන්ටරිය ගිහින් මං දැම්මා මේ අන්ටරියක් දාලා මේ මොකද ඒකේ දාපු එක්කෙනාට යන්න වෙයි කොහමත් මොකද එයාව හොයනවා දැන් කවුද මේ දාපු කෙනා කියලා හැබැයි ඒ දාපු කෙනාගේ නම්බරේද ඇඩ්‍රස් එකද ඔක්කොම මන් දානවා ෆොටෝ එක පවා පෙන්නනවා මෙයා තමයි දාලා තියෙන්නේ කියලා මොකද මම වැරද්දක් කළා දාලා නැහැනේ මන් දාලා තියෙන සින්දුවන්නේ ඒක මං හදපු සින්දුවක් ඒක නිසා තමයි මම එහෙම සින්දුවක් දැම්මේ ඒක මේ ෂෙයා කරන්න ඒක එක එක්කෙනාට යවලා දැන් Facebook එක හරහා යවල් තියෙන මේ කරුණා කරලා ඒක මේ කපන්න කියලා ඉල්ලනවා මොකද මේ මගේව එහෙම දාන්න එපා මොකද ඒක මං හදපු සින්දුවක් අනුන්ගේ සින්දුව හොරකම් කරන්න එපා. හදලා දුන්නේ අම්මා බොන්නම් අම්මගෙන් අහන්න. මේ බොන්නම් අහන්නකෝ අපේ අම්මගේ මේ කවුද මේ විදිහට හැමදාම ෂෙයා කරලා දාන්න එපා වගේ මගේ ළමයාට සින්දුව මම හදලා දුන්නේ. එයා නැටුම් කරන ළමෙක්. ඒක හන්දා මේ කරුණාකරලා ඔයාලා ඔක අයින් කරගත්තේ නැත්නම් මම පොලිසියට යද්දම රැකගන්න හැමදාම කුමරෙකු වාගේ කලවැල්ලා පාලමේ නගඩෙන් ඇතිමයි මේ කෙල් ළඟේ හිතේ බොරු නෑනේ මේක දිමංකගේ සින්දුවක් නේ බා ඒ කියන්නේ මේ කලවැල්ලා කියන එක අම්මා හදලා දීලා තියෙන කලවැල්ලා කියන එක කැර ආටිස්ට්ලා බා මේන්වයි කිම් ජෝගුන් කියලා තියෙනවා කැන්ඩි අසෙලා ඉන්නේ බලමු ඔය ටම් කියන පොරගෙන් මට වැඩක්ම නෑ තරුද මොකාද කියලා මට වැඩක් නෑ ඌ ජනාධිපති වුණාටත් මට වැඩක් නෑ හරිද ඌ සාමාන්‍යයෙන් ජනාධිපති කියලා ලොකු එකෙක් නෙමෙයි මට ඌ තමයි මේ ලංකාවටම කෙලවව්වේ ඌ ළඟ හිටියානම් ඌට තත්ත්වේ භයානකයි කියන්න තමයි වෙන්නේ හරිද ඌගේ තත්ත්වේ භයානකයි අනික ඔය ටම් කියන එකගේ මුළු රටටම කෙලවන්න පුළුවන් මට බලාකෝ බටන් එකයි ඔබන්නේ රටම ඩවුන් හරිද ඌ මුගේ පුකී විසේල කොබලේ ලංකාවට ටම් එක දැක්කනම් ඉවරයි තත්ත්වේ භයානකයි ඌගේ රටේ කෙලින්ම තත්ත්වේ භයානකයි ඕවෝ ඔය මූ ටම්ට ඩිස් එකක් ගහනවා ටම්ට ඩිස් ගහන්න එපා වැරදි මිනිහෙක් හැප්පෙන්නේ
ඔබ මේ හැම එකට ඩිස් ගහලා ටම්ටත් ඩිස් ගහන්න පටන් අරන් මූ තාත්තේ භයානකයි මුගේ තාත්තේ භයානකයි සල්දා හරි සිකුරාදා හරි නිවාඩු නොදී සතිය බදාදා නිවාඩු දුන්නාම අපි බලමු ඒක හරිද බලමු කමෙන්ට් ඒ ගහයිද ඒක හරිද ඒක හරිද ඇටේ කහයිද කියලා අහන්න මොල මේක මොකෙක්ද ගහන්නේ මූ නාට්‍ය මැද්දෙන් ආවේ මූ දන්නේ නැහැ සීන් එක මොකද්ද කියලා මූ දන්නේ නැහැ කාලත් ඉවරයි ඌත් ඉවරයි කියලා ඉතින් අපි බලමු Aduh, cuman. Tolong, saya. देखो ये भैया खुल रहा है ये ग्रीश अभी फिनिशिंग finish करेगा. මඩ වෙන්නේ මම කාලේ ගහන්න ගොඩ යන්නේ ඒක ඌරට. Wah. Di muda. Insan ketemu aja garis. Wedit tama. Mas. Finish nah. Wah, मैं क्यों रख दे रहा है? वो finish bang. finish. Kalat finish, वो finish. उससे है ना ini. Wah, मैं क्यों रख दे? WWE බම්බලි පිටිය big fight කියලා තියෙන අපි බලමු. මොන වලියක්. බලයි. අර බ්ලැන්කිස් වලින් තල ටිකක් කනමු. సారం వేరే కలర్ అయ్యో dan sawadhan වෙලා පොලිස් සවුන්ඩ් එක එන දැන් සාවධාන වෙලා තියෙන පොරවල් ටික හරි වලිය ඔන්නල් බං ආයි බලපාරුව අඩෝ සුපිරියෝ ඒක ආතලෝ හිනාවෙන් හොඳ නෑ මේවට ඒත් හිනා යනවා බං එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අදින් වීඩියෝ එක ඉවරයි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ගිහින් එන්නම්